Hello everyone. ඔයා දැන් Git command පාවිච්චි කරන්න හොඳටම දන්නවා. ඒත් ඇත්තටම software company එක වැඩ කරද්දී අපිට නිකම්ම code එක commit කරලා විතරක් මදි. සමහර වෙලාවට අපිට සිද්ධ වෙනවා දාපු commit message එකක් edit කරන්න, ආරක්ෂිත පියවරක් ආපස්සට යන්න, වැඩක් කරගෙන ඉඳි තාවකාලිකව නතර කරලා වෙන වැඩකට යන්න සහ මුළු project එකේම history එක පරීක්ෂා කරන්න. අද වීඩියෝ එකෙන් මම කියලා දෙනවා මේ හැමදේම කරන්න උදව් වෙන amn, revert, stash සහ log කියන මේ හතර ගැන. ඔයා මේ සීරීස් එකට අලුත් නම් මම ඔයාලට ආරාධනා කරනවා මුලින්ම පරණ වීඩියෝස් බලලා මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා. එහෙනම් අපි පටන් ගමු. මුලින්ම අපි බලමු අපේ ප්‍රොජෙක්ට් එකේ මෙතෙක් වෙලා වෙච්ච දේවල් බලා ගන්න කොහොමද කියලා. ඔයාට ටර්මිනල් එකේ මේ කමාන්ඩ් එක ටයිප් කරලා පුළුවන් අපේ Git history එක බලා ගන්න. දැන් ඔයාට පෙනේ ඔයා කරපු හැම කමිට් එකක්ම ඒවා කරපු වෙලාව, දවස සහ කවුද කළේ කියන විස්තර ටික. මේ විස්තර ටික දිග වැඩි වගේ නේද? එහෙනම් ඔයාට මේ කමාන්ඩ් එක පාවිච්චි කරලා පුළුවන් වගේ history එකම ලස්සනට එක පේලිය ගන්න පිළිවෙලකට ගන්න. මේකෙන් අපිට පුළුවන් ඕනම වෙලාවක කරපු වැඩ මොනවද කියලා බලන්න. හිතන්න ඔයා කමිට් එකක් කළා. ඒත් ඒක කළාට පස්සේ තමයි ඔයාට තේරෙන්නේ කමිට් මැසේජ් එකේ පොඩි අකුරු වැරද්දක් තියෙනවා කියලා. මේ වගේ වෙලාවට අලුතින් කමිට් එකක් දාන්නේ නැතුව තියෙන එකම අප්ඩේට් කරන්න පුළුවන්. මේකෙන් වෙන්නේ ඔයාගේ කලින් තිබුණ කමිට් එක අයින් වෙලා ඒ වෙනුවට මේ අලුත් මැසේජ් එක ඇඩ් වෙන එක. ඔයාගේ කෝඩ් එකට මේකෙන් බලපෑමක් වෙන්නේ නැහැ. ඔයාට ඕනේ නම් අමතකුණු එකතු කරලා Git add දීලා මේ amn එක හරහා අන්තිමට commit message එකක් ඇඩ් කරන්න පුළුවන්. කලින් වීඩියෝ එකෙන් අපි ඉගෙන ගත්තා reset කරන. එක් ටීම් එකක් එක වැඩ කරනකොට reset කරන එක ටිකක් භයානකයි. මොකද ඒකෙන් history එක නම කළා දාන නිසා. ඒ වෙනුවට professional developers පාවිච්චි කරන්නේ revert. මෙතනදී Git කරන්නේ පරණ commit එක මකන එක නෙවෙයි. ඒ පරණ commit එකේ කරපු දේවල් වලට විරුද්ධ දේ කරලා අලුත් commit එකක් හදන එකයි. ඒ කියන්නේ history එක සුරක්ෂිතයි. ඔයාලට ඕන දේ undo වුණත් හරි. මේක තමයි හැම වෙලාවෙම පාවිච්චි කරන්න ඕනේ ආරක්ෂිතම ක්‍රමය. දැන් හිතන්න ඔයා අලුත් feature එකක වැඩ කරනවා. ඒත් ඒක තාම ඉවර නැහැ. ඔය අතරේ හදිස්සියම ඔයාලට ලොකු බග් එකක් හදන්න වෙනවා. ඔයා කර හිටපු වැඩ ටික කමිට් කරන්නත් බැහැ. ඒක මකන්නත් බැහැ. මේ වගේ වෙලාවට තමයි ස්ටෑෂ් ඕන වෙන්නේ. මේක ගැහුවාම ඔයා කරපු වෙනස්කම් ටික తాවකාලිකව සාක්කුවක දාලා තියෙනවා වගේ හැංගෙනවා. දැන් ඔයාගේ ප්‍රොජෙක්ට් එක පිළිවෙලයි. ඔයාට වෙන වැඩක් කරන්නත් පුළුවන්. අර හංගපු ෆයිල්ස් ටික අපහු ගන්න ඕන නම් ඔයාට මේ කමාන්ඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අර හංගපු ටික තිබුණු විදිහටම ආපහු එනවා. මේ කමාන්ඩ් හතර ඔයාගේ දිනපතා වැඩ කටයුතු වලට ගොඩක් උදව් කරනවා. දැන් ඔයා Git වල තවත් ගැඹුරු තැන් කීපයක් ඉගෙන ගත්තා. මේවා ප්‍රායෝගිකව පාවිච්චි කරන්න බලන්න. ඊළඟ වීඩියෝ එකකින් අපි බලමු මොකද මේ Git ignore කියන්නේ සහ අපේ ප්‍රොජෙක්ට් වල වැඩකට නැති ෆයිල්. ඒ කියන්නේ හරියටම පාස්වර්ඩ් වගේ දේවල් Git වලට පේන්නේ නැති විදිහට තියාගන්න කොහොමද කියලා. වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් එකක් දාන්න. මේ සීරීස් එකත් එක්ක දිගටම ඇදලා ඉන්න subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. සුබ දවසක්.